අපි බීජේ ප්‍රශ්න පාඩමේ ප්‍රසාරණය කිරීම කියන කොටස බලමු. පළවෙනි ප්‍රශ්න. පහ වරහන් x ධන දෙක. වරහන් කියන්නේ බුද්ධ කිරීම. මෙඩිකල් මොකේ පහ බුද්ධ කිරීම x පහයි x ධන බුද්ධ කිරීම ධන පස් වරක් දෙක 10යි. උත්තරේ 5x ධන 10. B 3 ධන ගුණ කිරීම ධන 3 ගුණ කිරීම y 3y ධන ගුණ කිරීම ධන 3 ගුණ කිරීම 1 3 3y ධන 3. C 4 ගුණ කිරීම 2m 8m ධන ගුණ කිරීම ධන 4 ගුණ කිරීම 3 12. 8යි ධන 12. D 3 ගුණ කිරීම x 3y x ධන ගුණ කිරීම ඍණ 3 ගුණ කිරීම 1 3යි. 3යි x ධන 3. E 3 වරහන් 3 ඍණ y. ගුණ කරමු. 4 ගුණ කිරීම 3 12යි. ධන ගුණ කිරීම ඍණ 4 ගුණ කිරීම y 4යි y. 12 ඍණ 4යි y. F 2 ඍණ 3යි x 6යි x ධන ගුණ කිරීම ඍණ 2 ගුණ කිරීම 2යි y 4යි y. 6යි x ඍණ 4යි y. T ඍණ 2 ගුණ කරන්න ඕනේ y ධන 3. සෙනඟ ඍණ ගුණ කිරීම ධන ඍණ 2 ගුණ කිරීම y 2යි y. ඍණ ගුණ කිරීම ධන ඍණ 2 ගුණ කිරීම 3 6. ඍණ 2යි y ඍණ 6. H ඍණ ගුණ කිරීම ධන ඍණ 3 ගුණ කිරීම 2 6. ඍණ ගුණ කිරීම ධන ඍණ 3 ගුණ කිරීම x 3යි x. ඍණ 6 ඍණ 3යි x. ඊළඟට ඍණ 5 ගුණ කරන්න තියෙනවා 2යි a ධන 3යි b වල. ඍණ ගුණ කිරීම ධන ඍණ 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 2යි a 10යි a. ඍණ ගුණ කිරීම ධන ඍණ ගුණ 5 ගුණ කිරීම 3යි b 15යි b. J ඍණ 4 වරහන් m ඍණ 2. ගුණ කරමු ඉස්සෙල්ලාම ලකුණේ. ඍණ ගුණ කිරීම ධන ඍණ 4 ගුණ කිරීම m 4යි m. ඍණ ගුණ කිරීම ඍණ ධන 4 ගුණ කිරීම 2 8යි. ඍණ 4යි m ධන 8යි. ඍණ වරහන් ඇතුලේ 5 ඍණ y. ඍණ ගුණ කිරීම ධන ඍණ මෙතන 1. 1 ගුණ කිරීම 5 5යි. ඍණ ගුණ කිරීම ඍණ ධන 1 ගුණ කිරීම y 1යි y. ඊළඟට L ඍණ 10 වරහන් ඍණ 3යි b ඍණ 2යි c. හරි. සුරු කරමු ඉස්සලම ලකුණු. ඍණ ගුණ කිරීම ඍණ ධන 10 ගුණ කිරීම 3යි b 30යි b. ඍණ ගුණ කිරීම ඍණ ධන 10 ගුණ කිරීම 2යි c 20යි c. තරේ ධන 30යි b ධන 20යි c. දෙවෙනි ප්‍රශ්නේ ප්‍රසාරණය කර. x වරහන් a ධන 2.
ධන ගුණ කිරීම ධන x ගුණ කිරීම x අපිට කියන්න පුළුවන් ax ධන ගුණ කිරීම ධන x ගුණ කිරීම දෙකයි x ax ධන දෙකයි x b y වරහන් දෙකයි b ඍණ 3 වරහන් වරහන් ධන ගුණ කිරීම ධන y ගුණ කිරීම දෙකයි y දෙකයි y ධන ගුණ දෙකයි y p දෙකයි y p y ගුණ කිරීම දෙකයි b දෙකයි y b නැත්නම් දෙකයි b y ධන ගුණ කිරීම y ගුණ කිරීම 3යි y c a ගුණ කිරීම දෙකයි x දෙකයි ax ධන ගුණ කිරීම ධන a ගුණ කිරීම 3යි y 3යි a y නැත්නම් 3යි y a එහෙම කියනවා b දෙකයි a වරහන් x දැන් පහ ධන ගුණ කිරීම ධන දෙක a ගුණ කිරීම x දෙකයි ax ධන ගුණ කිරීම ධන දෙකයි a ගුණ කිරීම පහ 10යි දෙකයි ax ධන 10යි e දෙකයි b වරහන් y ඍණ දෙක ධන ගුණ කිරීම ධන දෙකයි b ගුණ කිරීම y දෙකයි b y ධන ගුණ කිරීම ඍණ දෙකයි b ඍණ දෙක දෙකයි b ගුණ කිරීම දෙක හතරයි b f 3යි b ගුණ කිරීම දෙකයි x ඍණ y වරහන් කියන්නේ ගුණ කිරීම ධන ගුණ කිරීම ධන 3යි b ගුණ කිරීම දෙකයි x 6යි bx ධන ගුණ කිරීම ඍණ 3යි b ගුණ කිරීම y 3යි b y විතර වෙන්නේ 3යි b y බලමු b වරහන් දෙකයි x ඍණ y ධන ගුණ කිරීම ධන 3යි b ගුණ කිරීම දෙකයි x 6යි bx ධන ගුණ කිරීම ඍණ 3යි p ගුණ කිරීම y 3යි p y g ඍණ 3යි q වරහන් p ධන 8 ඍණ ගුණ කිරීම ධන ඍණ 3යි q ගුණ කිරීම p 3යි p q ඍණ ගුණ කිරීම ධන ඍණ 3යි q ගුණ කිරීම 8 3 8 24යි q h ඍණ 2 ඍණ 2යි x ගුණ කරන්න තියෙනවා 3 ඍණ 2යි y බලමු ඍණ ගුණ කිරීම ධන ඍණ දෙකයි x ගුණ කිරීම 3 6යි x ඍණ ගුණ කිරීම ඍණ ධන දෙකයි x ගුණ කිරීම 2යි y 4යි x y ඍණ 6යි x ධන 4යි x y